ඔක්තෝබර් මස 24 වන දින දවසේ සාන්තුවර චරිතය. ශාන්ත අන්තෝනි මේරි ක්ලැරට් මුනිවරයා. බිෂොප් මරියාගේ නිර්මල හදවතේ පුත්‍රයන්ගේ සභාවේ නිර්මාතෘවරයා. ශාන්ත අන්තෝනි මේරි ක්ලැරට් 1807 දී බාර්සිලෝනා අසල කුඩා ගම්මානයක් වන සැලන්ට්හි විශාල පවුලක උපත ලැබීය. ඔහු ගැඹුරු ක්‍රිස්තියානි හැදී වැඩීමක් ලැබූ අතර කන්‍යා මරියතුමිය සහ සප්‍රසාදය කෙරෙහි ඔහුගේ භක්තිය නිසා එය කැපී පෙනුණි. නමුත් වෙනත් පවුල්වල මෙන් ඔහුට තමුන්ගේ පවුලේ රැකියාව වෙනුවෙන් උදව් කිරීමට සිදුවිය. එබැවින් ඔහු තම පියා සමග රෙදි විවීමේ ව්‍යාපාරයට එක්විය. කෙසේ වෙතත් ඔහුගේ කැඳවීම වෙනත් තැනක ඇති බව ඔහු දැන සිටියේය. ඒ අනුව 1829 අවසානයේදී ඔහු විච්චි සෙමිනේරියට ඇතුළු වීමට සමත් විය. 1835 දී පූජකයෙකු ලෙස පැවිදි වූ ඔහු රෝමයට ගියේය. ඔහුගේ ඉලක්කය වූයේ මෙහෙයුමකට යාමයි. මුලදී ඔහුගේ මෙහෙවර සඳහා වගකිවිය යුතු වතිකානු දෙපාර්තමේන්තුව වන ප්‍රොපගන්ඩා ෆයිට් වෙත යොමු වූ නමුත් එහිදී ඔහුට ජේසු නිකායකයෙකු සමග ආධ්‍යාත්මික අභ්‍යාස පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට පමණක් හැකි විය. ඔහුව ජේසුස් වහන්සේගේ සංගමයට යොමු කරන ලදී. කෙසේ වෙතත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන්ගේ නවක වාසගමට ඇතුළු ඔහුට ඉස්පාඤ්ඤයට ආපසු යාමට සිදුවිය. එහිදී ඔහු කැටලෝනියාව සහ කැනරි දූපත් පුරා ඔහුගේ දේශනා කුසලතා පරිපූර්ණ කරමින් වසර 7ක් ගත කළ අතර ආශ්චර්යමත් සේවකයෙකු ලෙස යම් කීර්තියක්ද උපයාගත්තේය. ඇත්ත වශයෙන්ම ඇන්ටෝනියෝට කතිකත්වය සඳහා සුවිශේෂී දක්ෂතාවයක් තිබූ අතර ඔහුගේ නිර්දෝෂී තපස් ජීවිතය කැපී පෙනුණි. ඔහු සෑම විටම වන්දනාකරුවෙකු මෙන් පෙනී සිටියේ. පයින් බයිබලය සහ කෙටි කතාව අතේ තබා 1849 දී ඔහු නව මිෂනාරි සභාවක් ආරම්භ කිරීමට තීරණය කළ අතර එය ඉස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී බොහෝ දුක් විඳින මරියතුමියගේ නිර්මල හදවතේ පුත්‍රයන් වන කන්‍යාවට කැප කළේය. ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් 271 දෙනෙකු ඇදහිල්ලේ ප්‍රාණ පරිත්‍යාගිකයින් බවට පත්වනු ඇත. අවසානයේ මෙහෙයුමකට යාමේදී ඔහුගේ සිහිනය සැබෑ විය. එවකට ඉස්පාඤ්ඤ කිරීටය යටතේ පැවති සන්තියාගෝද කියුබාවේ අගරදුගුරු පදවියට පත් කරන ලද ඔහු 1851 දී පැමිණි අතර දිගු කලක් නායකයෙකු නොමැති වීම හේතුවෙන් අවුල් සහගත රදගුරු පදවියක් තෝරා ගත්තේය. හිඟ සහ සෝදානම් නොවූ පූජක පක්ෂයක්, අබලන් වූ සෙමිනේරියක්, නොසලකා හරින ලද පල්ලි ඔහු රදගුරු පදවිය තුල අත්දුටුවේය. පූජකවරුන් සඳහා අනිවාර්ය ආධ්‍යාත්මික අභ්‍යාස ස්ථාපිත කළේය. රටින් නෙරපා හරින ලද පූජක පක්ෂය සිහිපත් කළේය. සියල්ලටත් වඩා ඔහුගේ භූමිය පුරා බොහෝ දුර ඔහු ගමන් කළේය. ඔහු පුළුල් දරිද්‍රතාවයටද ආමන්ත්‍රණය කළේය. නමුත් එසේ කිරීමෙන් ඔහුට සතුරන් නැති විය. හොල්ගුයින්හිදී ඔහු ප්‍රහාරයකින් තුවාල ලැබීය. තවද 1855 දී කියුබාවේ පූජ්‍ය මාරියා ඇන්ටෝනියා පැරිස්ගේ සහාය ඇතිව ඔහු සභාවේ කාන්තා ශාඛාව ආරම්භ කළේය. මරියා ඉම්මාකුලේට්ගේ ආගමික හෝ ක්ලැරටියානු මිෂනාරිවරුන් යුරෝපයට නැවත පැමිණීම සහ පසුගිය වසර 1857 දී ඉස්පාඤ්ඤයේ රැජින ඇන්ටෝනියෝව මැඩ්රිඩ් වෙත කැඳ වූ අතර ඇයට ඔහුව ඇගේ පාපොච්චාරණය කරන්නා ලෙස අවශ්‍ය විය. කෙසේ වෙතත් ඉස්පාඤ්ඤ රාජාණ්ඩුව ඉතා සමීපව බැඳී සිටි ඔහු එහි ඉරණම තුළ බෙදා ගනු ඇත. 1868 දී ඇන්ටෝනියෝ රැජින සමග පැරිසියට පිටුවහල් කරන ලද අතර එහිදී ඔහු තම දේශනා කිරීම දිගටම කරගෙන ගියේය. ඉන්පසු රෝමයේදී ඔහු පළමු වතිකානු කවුන්සිලයට සහභාගී වූ අතර එහිදී ඔහු පාප්තුමාගේ නොවරදිනා බව ආරක්ෂා කළේය. අවසානයේදී ඔහු 1870 දී මියගිය නාබෝන් අසල ෆොන්ටිෆොයිඩ් ආරාමයේ
රැකවරණය ලබා ගත්තේය. 1950 මැයි මස 8 වන දින 12 වන පියුස් විසින් සමරනු ලැබූ ශාන්තුවරයට පත් කිරීමේ චාරිත්‍රයේදී පාප් වහන්සේ ඔහුව මෙසේ සිහිපත් කළහ. පෙනුමෙන් නිහතමානී නමුත් පෘථිවියේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගෙන් ගෞරවය ලබා ගැනීමට වඩාත්ම සමත් සහ බොහෝ ආශ්චර්යයන් අතර සියල්ල ආලෝකවත් කරන මෘදු ආලෝකයක් සහ දෙවියන් වහන්සේගේ මව කෙරෙහි ඔහුගේ භක්තිය වේ. ශාන්ත අන්තෝනි මේරි ක්ලැරට් මුනිතුමනි, අප නිසා යාඥා කළ මැනව. ආමෙන්. ඔක්තෝබර් මස 24 වන දින ශාන්තුවර චරිතය. ශාන්ත අන්තෝනි මේරි ක්ලැරට්ගේ මැදිහත් වීම හා කරුණාව ලබා ගැනීම සඳහා යාඥාව. අපගේ පියාණන් වන ශාන්ත අන්තෝනි මේරි ක්ලැරට් මුනිදුන් දෙවියන් වහන්සේගේ මහිමේ සහ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීමේ ජ්වලිත ප්‍රේරිතයෙකු බවට පත් කළ ස්වාමීනි, ඔහුගේ හදවත ගිනි තැබූ එම තැවෙන දයාව අපටත් ලබා දෙනු මැනව. එවිට අපට ඔහුගේ අපෝස්තලික කාර්ය තීව්‍රතාවයෙන් හා ඵලදායීතාවයෙන් දිගටම කරගෙන යා හැකිය. ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය පතුරවා හැරීම සඳහා ඔහුගේ දරුවන් වැඩි වේවා. අපගේ මරණ මොහොතේදී ක්‍රිස්තුන් වහන්සේගේ සහ සුභාරංචියේ විශ්වාසවන්ත සේවකයින් ලෙස පිළිගැනීමට අප සුදුස්සන් කළ මැනව. ආමෙන්.